කිලෝමීටර් 7ක් විතර තේ කඩයක් හම්බ වුණේ අනේ. මේ උගුර වෙයිලා වගේ. මේකින් කව මාතර බත් කඩේකේ. අයියා සුපිරි තේක. කවදා බින්නේ මේ වගේ එකක්. අපි ගියා හොඳේ 70 වෙනි තේකට. අපි ගියා. මේ කැලෑ මොකක්ද දන්නේ නේ? තාප්පියකුත් තියෙන මොකක්ද දන්නේ කැලෑව. ගිහින් බලන්න ඕන. කැලෑවට. දෙපැත්තෙම කැලෑවල් තියෙනවා. අලි ඉන්නවද දන්නේ නැහැ බැලුවට. අටේ අර මොකක්ද අර බස් එක නේද පේන්නේ? අඩේ බස් එක අම්මට සීරි සූපිරි බස් එකක් මං හිතන්නේ. ලකදී දාලා ගිහිල්ලා තියෙන්නේ. අම්බෝ සුප්පා. අර යාළුවට කෝල් එකක් දීලා හાર્ඩ්වෙයාර් එකේ ඉන්නවද කියලා බලමු. හලෝ ලොක්කා. ඕ කියන්න. ගෑරේජ් එකේ ඉන්නේ. ඔව් ගෑරේජ් එකේ තමයි. එහෙනම් මම බස් එකක් අරන් එනවා. හදලා දෙන්න පුළුවන්ද? හා අරන් එන්න. කීයක් විතර යාවිද? ලක්ෂ 2ක් විතර යාවි. අවුලන්නේ හදාගන්න. මං එන්න තිබ්බා. අඩේ ස්ටාර්ට් වෙවිද දන්නේ නැහැ. අඩේ ස්ටාර්ට් වෙච්චම අනේ බලන්න කොට යන්නේ. Second active. Bus එක හැබැයි ගන්නම් හලෝ මල්ලි බස් එක හදාගන්න ඕන. අනිද්දට එන්න හදලා තියන ඈ. හදලා තියන්නම් තියලා යන්නකෝ ඔයා. එන අපි ගියා මල්ලි. බස් එක පරිස්සමෙන් යන්න. බයි බයි. පයින් යන්නත් එපේද? අම්බෝ තකර දවස් දෙකකුත් වුණානේ බස් එක හදලා ඇත්තේ. අම්මා අර බස් එක කාකෙක් දොන්නේ පොට්ටම ලස්සනයි. අම්බෝ ලස්සන එකේ
ඒ කාගෙත් දන්නේ නෑනේ. බෝලයකුත් ඉන්නවා. මල්ලි මේ කාගේ බස් එක? පට්ටල ලස්සනයි. මේ ඔයාගේ මල්ලි ඈ වීලු කරන්න එපා. මේ ඔයාගේ අම්මට සිරි මේක මගේ අම්බෝ ලස්සන වව් පට්ටයි හොඳේ පට්ටයි අයියේ හොඳේ අපි යනවා සල්ලි thank you මල්ලි හරි අපි යනවා හොඳේ bye bye